මේ වගේ ට්‍රැක් ඩ්‍රයිවර් එකක් එක්කන් ඉන්න එපා. මේ හඳුනාගත් වස්තුව. අර පේනවනේ තරහ වෙච්ච ඩබල් එක. එකෙක් විතර කවල් ගන්නවා. super awesome experience. එනවාට ආතල් කුඩු කරා මේ යකා වතුර ගහලා මේ හබලෙන් වතුර ගහලා ආතල් කුඩු කරා මගේ මුළු ඇඟම තෙමිලා තියෙන්නේ මුළු බෝට්ටුව ඇතුළේ වතුර තියෙන්නේ. මේ පැත්ත බලන්න. පේනවද? පේනවා ඔක්කොම පේනවා. ෆොටෝ ගන්න වීඩියෝ එක. වීඩියෝ දාලා තින් තාත් එක ෆොටෝ දාපන්. වතුර පොඩ්ඩක් කොහොමද එනවා නේ මම. වතුර පොඩ්ඩක් එනවා. වතුර එනවා. අනවශ්‍ය විදිහට ඉන්නේ ඉන්න. ඔව්. පොඩි ළමයි එනවනේ සෙන්නාගේ පොඩි හායි කට්ටිය අද අපි ආවා ඉක්කඩුව ලගුන් සෆාරි. ලකුන් සෆාරි. ඉක්කඩුව ලගුන් සෆාරි වලට මේ කයාකින් එකක් යන්න තමයි තියෙන්නේ. අපි අර කලින් තංගල් ගියා වගේ අලුත් ලස්සන ලොග් එකක් මේ අපිත් තව සෙට් එකක් ආවා. සෙට් වෙන පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නේ මේ අපි මේ කට්ටිය අඳුරගෙන යමු මේ ඉතින් දිගටම රැඳෙලා ඉන්නේ ඉස්සෙල්ලා මේ වරෙන් කට්ටිය අඳුරමු මේ කට්ටිය නම් කියයි නෑ හලෝ රත්තරන් යාළුවනේ අපි සිතික ඉන්නවා එන දර්ශික හායි හායි මම දර්ශික මෙයා තමයි අපිට මේ ප්ලේස් එක ගැන කිව්වේ හායි යාළුවනේ ප්‍රභාස් ඉන්නවා ඊට පස්සේ තව යාළුවෝ තුන් දෙනෙක් ඉන්නවා ජයවත්ය Hi, my DPP. හරි ඉතින් මේ කට්ටියත් එක්ක තමයි අපි අද මේ යන්නේ පැයකමාර දෙයක් විතරනේ පැය දෙකමාරක් පැය දෙකමාරක කාලයක් තියෙනවා මේක ගයිඩඩ් ටුවර් එකක් යන්නේ මේ ගයිඩඩ් ටුවර් එකක් එතකොට එහෙන් කෙනෙක් අපිත් එක්ක එනවා ඇත්තට මේ හොඳට මෙයාලා අපිත් එක්ක කතා බහ කරා විස්තර ටික බලමු ඉතින් පැය දෙකමාරක් කිලෝමීටර් 6ක් කිලෝමීටර් 6ක් පැය දෙකමාරක් හොඳ අතල්ලක් ගිහින් බලමු ඉස්සරහට ඉන්න දිගටම ඉන්න අපි දිගටම ය මේ පටන් ගත්ත ගමන් කියන්න ඕනේ අපි දන්නේ පස්සේ කොහොමද කියලා මුල් ටිකේ ඔක්කොම කස්ටමර් සර්විස් එක සුපිරි. හරිද? Super. Are you happy now? අපි ගමන පටන්ගෙන තියෙන්නේ සෙට් එක යනවා මේ ඔයාලට පේනවද මේ ගයිඩ් කෙනෙක් යනවා අපිත් එක්ක මේ ඔයාලට මතක ඇති අපි අර ටැංගෝ ලගුන් කාකින්න එක නම් අපි හවස්වරුක ගියේ මේකෙත් මේ උදේ පාන්දර උදේ 6ට විතර ඉන්න පුළුවන් නම් හොඳ view එකක් බලා ගන්න පුළුවන් කියලා තමයි මෙතන ආයේ කිව්වේ සන්රයිස් එකත් එක්ක මේ හරි අපි යනවා අපිත් පොඩ්ඩක් උදේන් එන්න බලුවා පොඩ්ඩක් මේ පරක් වුණා. ඔයාලා එනවනම් පුළුවන් තරම් උදේන් එන්න උදේ 6ට 5:45 විතර આવුත් උදේ 6ට විතර හොඳ සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් කියලා තමයි මේ අපිට දැනගන්න ලැබුණේ. හරි අපි ඉස්සරහට ගිහලා බලමු. කට්ටිය පොඩ්ඩක් තාම මේ ප්‍රැක්ටිස් එක ගමන් ඉන්නේ මේ අපි නම් කලින් ගියා මේ අපි කලින් නොගියපු කීප දෙනෙක් මෙතන ඉන්නවා. ඒ කට්ටිය පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරනවා. හරි මේ මෙතන අතනින් තමයි අපි පටන් ගත්තේ. අපි යන්න ඕන. ඔයාලට පේනවද දන්නේ නැහැ නැතන ඈත ගොඩනැගිල්ලක් තියෙනවා. එතන තමයි අපිට මුලින්ම යන්න කියලා කිව්වේ. අපි එනම් ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා මේ පොඩ්ඩක් අර ටැංගෝ ලැබුණේ නෝනා පොඩ්ඩක් ජමුරේ. අර බය වෙන්න දෙයක් නැහැ. ටෙක්නික් එක හරියට ඉගෙන ගත්තොත් සුපිරි ආතල්ලයක් ගන්න හැකියි. අපන්නේනවා ඩැම්බ්‍රේක් අනිත් පැත්තේ ගහපන් ගෑනිය බොහොම හරි පැත්ත හරවන්න
තරමගොත් මේ වෙද්දි එක්ස්පීරියන්ස් හොඳයි. හැබැයි පොඩිම කේස් එක තමයි අපිට පොඩ්ඩක් නැගිටින පරක් වෙච්ච නිසා උදේ එන්න බැරි වුණා. දැන් අවුව. මොන වැරද්ද කාගේද? එතකොට මේ ඒ අවු වැරදි වැඩක් නැහැ නේ vlog එකට. ඔව් ඊයේ බෑන්ඩ් එකට බයින්න ඕනේ මේ නිසා මේ දර්ශක උදේ එතකොට හැමෝම කැප් එකක් වගේ දෙයක් අරගෙන ආව නම් ඇත්තටම හොඳයි. දර්ශකගේ නිසා තමයි අපිට මෙහෙම අවු ඉන්න වෙන්නේ. ඒ නැත්තම් අපි අවු ඉන්නවද? නැදගත් වීඩියෝ එකක්. මේ අපේ අය සෙල්ෆියක් අපේ අය හරිම මේ ෆ්‍රෙන්ඩ්ලි ඔයාලට බලා ගන්න පුළුවන් ඇතිනේ ඉතින්. පොඩ්ඩක් අපි බැන ගන්නවා. සෙල්ෆිය මම නෑ ෆ්‍රෙන්ඩ් නිදා. මෙතන ආරණ්‍යයක් තියෙනවා. අපි මෙතෙන්ට තමයි ඉස්සෙල්ලාම ආවේ. මේ මෙතන පොඩ්ඩක් ඇවිල්ලා සද්ද පද්ද කරන්න එපා. ආරණ්‍යයක් තියෙන්නේ. අපේ අනිත් අය නම් තාම එන ගම. අර පේනවා ඇති. කට්ටිය සෙට් එක පිළිම ගාවට ඇවිල්ලා ඉන්නේ. මේ ඔහොම ෆොටෝ එක ගාමු. පේනවනේ සෙට් එක පිස්සු කියලා එකෙක් හිටියාම හොඳටම ඇති. වයින්න. මම පුත් කරන්න. අනිවාර්යයෙන්ම කියන්න ඕන මේ එක්ස්පීරියන්ස් එක අරගන්න සුපිරි පට්ට. අපි මේ මගේ ජීවිතේ දෙවෙනි වතාව ෆස්ට් එක ටැංගෝල් ලගුන්න එක සුපිරියක්. මේ දෙවෙනි අවස්ථාවේදී අර යාර වීඩියෝ එක දිලා ඒ අපි දෙන්න සහයෝගයෙන් යන්න අපි කෝට් ඒ මගේ හබල වෙන්න. මේ වගේ ට්‍රැක් ඩයල් නම් එක්කන් ඉන්න එපා. මේ වගේ ටැක්ටික් එකක් ආවොත් සිතික අපි ඉන්නවා. සුපිරියක් මෙතන නා. මෙච්චර කියන්න තියෙන්නේ කොල්ලෝ දෙන්නේ සෙට් රොන් නම් සුපිරියක් කරන්න පුළුවන්. මේ බලන්න ගැප් එක. කට්ටිය අත තියෙන පේනවනේ ගැප් එක. අපි පොඩි රේස් එකක් කරලා නැතනේ අපි දෙන්නත් එක්ක. මේ බලමු මොකද්ද වෙන්නේ කියලා. යම් බලන්න. යම් බලන්න. අපි යල්ලුවා මචං උඹලා. හරි මේ සානේ සෙට් වුණා. ගෝ වෙලාවකට පස්සේ අල්ලගත්තේ මු හතර වටේ යනවා හරිද? මේ අර කලින් වගේම වෙනද වගේම හරි මාතල් මේ හැබැයි මෙතන අලුත් ටෙක්නික් එකක් ඉගෙන ගත්තා නේ. ඒ කියන්නේ වමෙන් ඉස්සරහට කරාට පස්සේ වමට හැරෙනවා. දකුණෙන් ඉස්සරහට කරාම දකුණට හැරෙනවා. අපි කලින් එකේ ටෙක්නික් එක දැනන් හිටියේ නෑ. මේ අයියා තමයි මේ ටෙක්නික් එක කියලා දුන්නේ. මේ ඉන්න චරිතයක්. අයියා නම මොකද්ද? ඉෂාන්. මෙයා තමයි ගයිඩ් කරන්නේ. මේ අයියා තමයි ගයිඩ් කරන්නේ සම්පූර්ණයෙන්. හරි මේ ඉස්සරහ සෙට් උන් යා. වමින් ඉස්සරහට ගහුවම වමට කැපෙනවා. පට්ට එක්සයිස් එකක් තියෙන්නේ. බඩට නම් වදින එක්සයිස් එකක් ආයේ ඉතින්. සිතික මේ බලන්න. හලෝ මාරුම එක්ස්පීරියන්ස් යා. අපිට මාරු මහන්සි. කොල්ලෝගේ රටවල් ඇවිලා. කොල්ලොන්ගේ හටවල. මේවයි. කොල්ලොන්ගේ අතපය රිදෙනවා. නෝමල් පදිර නම් කිසි අවුලක් නැහැ. ඒත් ඉතින් අර පොඩ්ඩක් මාසි හැබැයි ආතල් එකටත් එක්ක පොඩ්ඩක් ස්පීඩ් අල්ලන්න.
ඒක ඉතින් කියන්න තේරෙන්නේ නැහැ මේ එක්ස්පීරියන්ස් එක අරම්ම බලන්න වෙනවා. ඉස්සරහින් හම්බෙමු මාසි. මේ හඳුනාගත් වස්තුව කොලයක් සමග ප්ලාස්ටික් මේ පේනවනේ. ඉතින් මේ කියන්න ඕනේ මේ වගේ දේවල් කරන්න එපා. ඉතින් මේ පරිසරයට හානි කරන්න එපා. මේ පට්ට ලස්සන පරිසරයක්. ඉතින් සමහර මිනිස්සුන්ගේ සමහර වැඩ නිසා මේ පරිසරේ අපවිත්‍ර වෙනවා. ඉතින් ඒකත් එක්ක හේතුවක් අපේ රටේ සංචාරක ආකර්ෂණයක යම් දවසක හෝ අඩු වුණොත් අඩු වෙන්න මම හිතනවා අනිවාර්යයෙන් මේකත් හේතුවක් වෙයි. මොකද දැන් ඉතින් දන්නවා මේ කාලේ අපිට හොඳ සංචාරක ආකර්ෂණයක් තියෙනවා අපේ රටේ. ඉතින් මේ වගේ මේ පරිසරය හානි කරන්න ගත්තොත් නම් ඉතින් මම නම් හිතන්නේ වැඩි කාලයක් අපිට මේක තියාගන්න පුළුවන් වෙයි කියලා. පුළුවන් තරම් පරිසරයට ආදරය කරන්න. ඔය සබාදහමට එහා කාටවත් යන්න බෑ. ඉතින් ඒක ඔප්පුණා මේ ළඟදී ආපු දිට්ටුව විවසනේ. කට්ට පොඩ මාන්සි වගේ. අපිට තෙන්ඩ දෙයන්නේ අයිය කොහාටද? අම්මර සිරියස් පැත්තේ අරහෙට යනවා. අපි අරහෙට යන්න ඕන අර අයියේ ඉන පැත්තට. අඩුම තරමේ අඩුම හතරක් එන්න සුප්‍රියාතලයක් ගන්න ඇයි මේ පේරනේ 8ක් ඇවිල්ලා අපි තියන ආතල්ල සෙට් එක ඈතින්න පොඩ්ඩක් තනියලා ඉතින් පොඩ්ඩක් උන්දන පොඩ්ඩක් වලියා උන්දන පොඩි වලියා සාමියා සහ ගඳ සාමියා සහ ඒ අපි යන්න උඹලා වරේ හොඳේ අද වරේ මොකක් හරි කරලා උන්දන සාමියා සහ බිරිඳ වගේ ඉන්නේ ඒකට එහෙම නැහැ. ඈත මේ මුහුදු කුසෙක් ඉන්නවා බලමු බලා ගන්න පුළුවන් වුණොත් කිට්ටුවට කියලා බලමු අපි try එකක් දෙමු. අර පේනවනේ තරහ වෙච්ච ඩබල් එකෙක් විතර කවල් ගන්නවා. මේ අර අතන අපි ඉස්සෙල්ලා ගිහපු ආරණ්‍ය ඒකම ඉස්සරහා තියෙන ප්ලේස් එකට යනවා. මේ මෙන්න මේ සයිට් එකට. මේ සයිට් එක මේ කඩලාන තියනවා කියලා කිව්වා. පොඩ්ඩක් මේ ගිහිල්ලා බලමු සෙට් එකත් එක්ක කොහොමද කියලා. මේ තමයි අර වලියක් ගියපු ඩබල්. ඉන්නේ වලියා කිව්ව තාම තරහ වෙලා තියෙනවා. super awesome experience. එවනට ආතල් කුඩු කරා මේ යකා වතුර ගහලා මේ හබලෙන් වතුර ගහලා ආතල් කුඩු කරා මගේ මුළු ඇඟම තෙමිලා තියෙන්නේ. මුළු බෝට්ටුව ඇතුළේම වතුර තියෙන්නේ. ඒකට දැම්ම වතුර වලක් ඇතුළේ තමයි ඉඳගෙන ඉන්නේ. හරිද? ඒක තමයි සුපිරිම experience එක. එතකොට මගේ තිබ්බ මුළු mood එකම කෑව මේ පිටිපස්සේ ඒක දාන්න අමාරුයි බල්ල. ඒක පොඩ ටීක් කියලා හදාන්න නෑ 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 ඊ වාක්‍ය ආපු කියන බල්ල නොකිය. සුනකයා. අන්න සුනකිය. සානා අහුල හතරේ සතා. මේ අපි දැන් පොඩක් හේවනකට ඇවිල්ලා ඉන්නේ මේ හැමතැනම ෆොටෝ ගහනවා මේ ඉතින් අපි මේ මෙතනත් ෆොටෝ ටිකක් ගහන්න ඕනේ. ඊට පස්සේ දැන් තව දැනක් තියෙනවා ඉස්සරහා මේ. not photo මේ ඔබ කුස්සා ගත්තද? මුහුදු කුස්සෙක් හිටියා. මුකුදුසෙක් හිටිය පෙන්නු. මුහුදු කුස්සෙක් හිටියා මේ. මුකුස්සේ මුහුදු කුස්සෙක් හිටියා මේ. අර ඌ දැන් අnder මේ අර මේ වවුල් ගහේ ඉන්නේ වවුල් ඉන්න ගහක්. අයි පුළුවන් නැහැ වීඩියෝ එකක් ගන්නකෝ. ඇයි මොහොදු කුසගෙන ඌ මාළු විතරද කන්නේ? ආන්න තාම ඉන්නවලු බා. බලන්න. ඌ මාළු විතරද කන්නේ? මේ තියෙන වවුලු ගහක් තියෙනවා මෙන්න මෙතන. ඒකේ මේ මුහුදු කුසෙක් ඉන්නවා. ඔයාලට පේන නැතුව ඇති. මේ අත්තේ ඉන්නවා. බෝට්ටු හතරක පාරක් අර බෑ. අපිට අයියද?
හතර මල්ලගෙන යමු. අතර මල්ලගේ අර පැත්තට යමු. අර අයියේ කිව්වා. දෙපැත්තේ දෙන්න විතරයි තව. දෙපැත්තේ දෙන්න මට උඩු අනේ මම ඇත්තට එනවානේ මම අපි දෙන මාරු වෙමු අනේ. මට බෑ මෑත් එක්ක. අපි මේ බල හරවන්න බෝට්ටු හතරම සෙට් වෙලා අයියේ මොන පැත්තටද යන්නේ? අර ගිය ගාවටනේ අර ගිය ගාවට මචං. අඩු මේ ගාවට. අපි අදින් යන්නේ. බෝට්ටු හතරම එකම සෙට් වෙලා යන්නේ දෙපැත්තේ බෝට්ටු දෙක විතර හැවල් ගන්න. අමුතුකට සත්. වේ ගහපන් යොද්ද නිකන් හිටියේ. ඕනේ නිකන් ප්‍රපංචේ ගන්න මන් තමයි ආවේ. මන් නැයයි. යන්න නැත්තම් කොරයිනේ. කොරයි. අර කුස්ස අර උඹ අන්තිමට කියන එකක් කිව්වා. මේ ජයොද්ද වෙලා ගහන්න ওই පැත්තෙන් හරවන්න එපේ මෙහෙට. හරවන එකත් මම්මද කරන්න ඕනේ මිස්ටර්. සෙට් එකට ඇති වෙලා තියෙන්නේ. ඔයාලා බෙලිද දර්ශික. නීද තනියම ගන්න ඕනේ. කෝට්ටු අතර නීද දෙක යන්න. අරු කේකේවා. වතුර එක නමෝදු කුස්ස. අර තමයි මොදු කුස්ස. අන්න හොදු කුස්සා. ගියා. මොකක්ද දුමක තියෙන්නේ කියන්නේ? ඒක බල පිටිපැත්තට හරවන්න කොහොමද රිවර්ස් යන්නේ? නෑ දැන් තාරින්න වෙනවා කැඩෙන්න වෙනවා නේ? නෑ නෑ ඔම මේක මේ බොඩ් එක කඩන්න එපා මහත්තයෝ ඔම. ඔව් ඔව් ඔයාලා මොකද? හරි රිවර්ස් එක. ප්‍රභාස් රිවර්ස් එක. ඊට දාගන්න හරි. දැන් දැන් රිවර්ස් කරන්න. ඉතින් පස්සේ ගන්න තුර යනවා. දෙන්නම ගහමු. උඹත් ගහපන්. ඒක කොහොමද ගන්න? නේද මම පස්සට එන්න ගැහුවේ. අර හරියට ඇන්ගල් අර කපහන්. ඉතින් අරෙන් කපන්න. මේ අරහෙට යමු. කපහල්ල? ළඟට ගිහින් අරෙන් කපන්න ඕනේ. මේ ළඟට ගිහලා කම. ආ. මේ ළඟට ගිහලා කම. යමු. අයියා එක එක කරා. එහෙනම් කොහොමද ගිහලා ආපු එකතු වෙන පැයක් විතර යනවා බා. යයි යයි. නෑ නෑ උන. හරි හරි. හරි ඕම අරයට ගිහලා හදාගමු අර කල්ලා හදාගමු. මේ අපේ අතරින් අපි සපෝට් එක දෙන්න. දිනවා මගුලක්. අභ්‍යන්තර බලන යන. අනින්න. පොඩි මේකක් දෙන්න පුළුවන් මචං. මේ අපි සපෝට් පොඩි සප් මේක නේද එක තල්ලු කරන්න පුළුවන් මට තේරෙන්නේ නැහැ. වලින් වලින් මං ගාල් හරවන්න. දැන් හරවගමු. මේ මෙන්න මේ ගහ ගාව ඉඳලා මේ පැත්තට මේ පැත්ත මේ පැත්තේ සාමාන්‍යයෙන් මේ කඩලවන ටිකක් තියෙනවා ඒක පොඩ්ඩක් මුහුද පැත්තට වෙන්න. රේල් පාරක් තියෙනවා මේ පැත්තට අර කඩලවනස්ස යන්න තියෙන අපි අර ටැංගෝල් කයක් එක ගිහුව වගේ. මේ දැන් අපේ කට්ටියට වෙලාව නැහැ පොඩ්ඩක් ඒක නිසා මේ පැත්තට යන්න නැතුව මේ තව ලස්සන ෆොටෝ ගන්න ප්ලේස් එකක් තියෙයි කිව්වා. අපි මේ පැත්තට යන්න කියලා බැලුවේ. හරි අපි ඉස්සරහදී හම්බ වුණේ. කනේ බඩු දව ගන්න ගියා මේන දේවල් අපිට. පොරිනස්ස සෙට් එකක් යනවා වෙන්නේ නැතිව. ලස්සන ගහක් තියෙන පොඩි හේවණකුත් එක්ක ෆොටෝ ටිකක් ගන්න පුළුවන් ලස්සනට. අදී කොතෙන්ද බං ඉන්නේ කිව්වේ? කොතෙන්ද? බ්‍රේක් ගහ ගන්න. පහත් වෙන්නේ අල්ලගන්න. නැහැ. අල්ලගන්න. අල්ලගන්න කියන උඹලා අල්ලගන්න. අන්නේ හරි හරි. සිතික හබල මගේ ෆොටෝ ටික. කියනවද? අම්මට සිරි. මේ පොඩ ඉස්සරහට තියෙන කාලේ පිරෙනවද? අම්මට මාරුනේ. මේ මාදංගා.
මේ ලස්සන ලොකේෂන් වල මේ අයියා මෙතන ෆොටෝ ගන්න ලස්සන ලොකේෂන්. මේ මෙතන මේ ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. ඒක මෙතන. ඉතන පොඩක් ගහලා ආලනකට ලොකුවට ෆොටෝස් වීඩියෝස් ගන්න බලන් එනවා නම් මේ අයියට කියලා මේ මොකක්hari හරි මේ ඇහුවා අපෙන් ඇහුවා ස්ටෝරේජ් එකක් තියනවාද කියලා අපි ගාව. ඇත්තටම මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කියන්නේ අපිට මේ බෑග් එක තියෙන නිසා අපේ ෆෝන්ස් දාගන්නත් පුළුවන්, ඕනලාට ගන්නත් පුළුවන්. සහ එයා හොඳට ෂොට්ස් අරන් දෙන නිසා ඇත්තට මේක හොඳයි. මේ වීඩියෝස් එහෙම ගද්දී ආහනවා මේ ස්ටෝරේජ් තියෙනවද කියලා. ඒ නිසා අනිවාර්යෙන් ස්ටෝරේජ් එකක් අරන් ඉන්න. ටික නවත්තගන්න. කාලේ අංග බං උඹලා. අපි යන්නද බං? ඔබට තනියෙන් යන්න පුළුවන්ද? මම හබල් ගහන්නේ මම වීඩියෝස් දානවා. යන් යන්. අපි ගාම පොදුම සම්බන්ධතාවය. අන්න හරි. උඩට ඊට. ටික. දැන් අපි ගියා. කිව්වගේ ගානට පාඩු නැහැ. අපිට තියනවාට අයියේ අපිට ලගුන් එකේ ඔක්කොම තැන් වලට එක්කන් යනවා. අඩුවක් තියන්නේ අපි අඩු කරගත්තොත් තමයි ඉතින්. අපිට තියෙත් අයියේ එක්කන් යනවා. ඒ දරවට සුපිරි ගයිඩ් එකක් දෙන්න ඉතින් ගානට සාධාරණයි. ඒ අයියා ඒ ගානට සාධාරණ කරන්න පට්ට විදියට මහන්සි වෙනවා. ඒකට ඉතින් එකෙන්ම රෙස්පෙක්ට්. ටැක්ස් ඉෂාන් අයියේ කඩුව ලැගුන් කයක් නේ. කඩුව ලැගුන් සෆාරි ඉතින් අපි පටන් ගත්ත ප්ලේස් එක. තර මේ අර කලින් ආඩි ගෝනේ අර අඩ ගන්න පැත්තේ යන්න පුළුවන් කියලා. ඔයාලට පුළුවන් නම් ඒ පැත්තේ ගිහින් ඉන්න. මොකද මේ අපි අර තංගල්ලේ ඊපු නිසා දන්නෝ අඩවලස්සෙන් යනකොට පට්ට අතලයක් ගන්නයි. එලා කියන්නේ මුන් දෙන්න මේ අතුරේ හදාගෙන කලපුවා. සෙල්ලම් කරලා. සෙල්ලම්. අපි දැන් ෂෝ එකක් වගේ කරලා බලන් ඉන්නවා. හරිද? දැන් ආයෙ කර නොකරක් කවන්නේ නැහැ. මෙතන දැන් අපි කමු කරනවා. හයි. හරිසික ප්ලේස් එක කොහමද මෙතන? මචං මෙතන සුපිරි. හැබැයි මෙතන ඉඳලා මචං උඹලා ගොඩක් විතර පට්ට. හයි. හයි. හලෝ. මගේ රත්තරන් යාළුවනේ. හලෝ. ඔය රත්තරන් යාළුවනේ තියෙන්නේ. පොඩ්ඩක් බලාගෙන යන්න ඕනේ.
මේ පැත්ත බලන්න පේනවද? පේනවා ඔක්කොම පේනවා. ෆොටෝ ගන්න වීඩියෝ එක. වීඩියෝ එකක් යන වීඩියෝ දාලා තින් තාත් එක ෆොටෝ දාපන්. කට්ටිය ගහවඩ දාලා ෆොටෝස් ටිකක් ගහගෙන දැන් බහින ගමන්. මෙහෙ ආපු පැත්තට. ඔතනින් යන්න ඔතනින් යන්න. අඩේක ලස්සනට එනවා. ඊ නෑ මට කලින් දීපක බරයිනේ. මම හෙන බර හබලා මේ ගහලා. ඕ. හරි ඒ හරවා. මට කියන්නේ යන්නේ යන්නේ. හරි හිරව රසින් ඉන්නවා. සෙට් එකම ආයෙ පටන් ගත්ත දැනට. අපි ආවා. හේ යාළුවේ අපි ආවා. හරි මේ අපි දැන් මේ ඇවිල්ලා මේ තේබන්ට කලින් වීඩියෝ මේ තේබන්ට කලින් මේ මනුස්සයා බිස්කට් එක දැම්මා. මේ කියන්න ඕනේ මේ සර්විස් එක next level. next level. ඒ කියන්නේ මේ අපිට වඩා වුණාම තියෙනවා ඒගොල්ලන්ට අපේ ෆොටෝ ගන්න මේ ඊට පස්සේ අපි මේ තේ දෙන්න මේ තේ ඉල්ලලා එහෙම නෙමෙයි මේ තේ ගෙනල්ලා ඒ කියන්නේ වීඩියෝ එක මචං අපි බ්ලොග් එකේ මුලදීම කිව්වනේ මේ මුල් හරිය කස්ටමර් සර්විස් එක සුපිරි මේ ඉවර වෙද්දි කොහොමද දන්නේ නැහැ කියලා. දැන් අපිට දෙන්න දින් දැන් අපේ ඉවරයි මචං කස්ටමර් සර්විස් කතාව බන් දැන් මුලින් ඉඳලා ගත්තා මේ ටයිම් එක පැය දෙකමාර කරලා ටයිම් එක ගැන ඇත්තටම හිතුවේ නැහැ. හරිද? අපිම කියලා තමයි අපි සමහර තැන් වලට ගියේ නැත්නම් ඒ අයියා කියනවා අපි තව තැන් වලට යන් අතනින් අරගෙන යන්න පුළුවන් මෙහෙම යන්න පුළුවන් ඔයාලට කැමති වෙලාවක් ගන්න කැමති වෙලාවක් ඉන්න. ඒ තරම් මාරම ෆ්‍රෙන්ඩ්ලි තනකට අපිට ඕනේද? දැන් අපිට ඇත්තටම පරක්කු නිසා තමයි පොඩ්ඩක් මේ දැන් ඒත් පැය 3කට වඩා අපි හිටියා. අපි අර කඩවල පැත්තේම ගියේ නෑ. ඒ පැත්තේ ගියේ නෑ. අර රේල්වේ මේ රේල් මේ පාර යන පැත්තේ ඒ පැත්තේ ගියේ නෑ. එහෙම ගත්තොත් බං ඇත්තටම අර අපිට ෆුල් එන්ජොයි කරන්න ඕනේ. දැන් වෙන තැන් වල වෙන දිහා මේ අපි සල්ලි දීලා යන්නේ අපිට මේ ස්පොන්සර් කරලා නැහැ. ස්පොන්සර් කරලා නැහැ. මෙතන ඕන තරම් තව ඒවා තියෙනවා. කැමති කට්ටිය කැමති වෙට යන්න බුලා අපි අපේ ඔපිනියන් එක දෙන්න මචං. උඹලගේ ඒ වගේ මේ අර අපිට කලින් කිව්වා අර අපිට මේ අපිට උදේ පාන්දර උදේ 6ට වගේ එන්න කිව්වා මේ ඒක හොඳ පොයින්ට් එක. ඒ කියන්නේ අපිට කිව්වා මෙයාලගේ තියෙන්නේ උදේ මෙතෙන්ට 5:45ට වෙලා 6ට යන එකක් තියෙනවා. හරිද? මේක ගයිඩඩ් ටූර් එකක් නේ. එතකොට ආයේ ඒක ඉවරලා 8 කොහොම තමයි යන්නේ. හරිද? එතකොට මේ උදේ පුළුවන් නම් අපිට එන්න කිව්වා උදේ සන්රයිස් ටූර් එක. ඒ කියන්නේ මෙතනින් 6ට පිටත් වෙලා අපිට මේ ඉර පායන එක බලන්න පුළුවන් කියලා. හැබැයි අපිට පොඩ්ඩක් ඒක මිස් වුණා මේ නින්ද කියලා පොඩ්ඩක් ඒකට ඒ ගන්න බැරි වුණා. කවුරුන් අකිටෝ ගන්න බැරුණේ දර්ශික කීරේ. දාර්ශික මම තමයි නෑ ඒක වැරද්ද මෙයාලගේ. මගේ නෙමෙයි වැරද්ද. වැරද්ද මිනිස්සු නැගිටිනවා කියලා දෙයක් නෑ. මිනිස්සුන්ව නැගිටවන්න ඕනේ. හරිද? මේ වැරද්ද ප්‍රභාත් තමයි දර්ශිකව කලින් දවසේ හැරවලා නේ. අන්තිමට මම ඇවිල්ලා තමයි නැගිට්ටුවේ. උඹට කලින් මුන් කෝරේ මාව නැගිට්ටුවා. හැබැයි මුන් ටික මාව කලින් නැගිට්ටුවා උඹ නැගිට්ටුවා. හරිද? මේ ඔයාවන්ටම නැගිටින්න පුළුවන් නම් try එකක් දෙන්න ඒකට එන්න. එන්න මොකද කියනවා? පසුදෝ නැගිට්ටවන්න උපදෙස් දුන්නේ මම. නැත්නම් තාම නිදි. ඒ වුණා නම් දර්ශිකත් තාම නිදි. අපි ලහිරෝය කන්ටැක්ට් කරගෙන ආවේ. ඔව් ලහිරෝය කන්ටැක්ට් කරගෙන අපිත් එක්ක ආවේ උනා ටිෂාන් අයියා. මේ කසින් කෙනෙක්. කියන්නේ ඔයාලා දකින්න නැති වීඩියෝ එක මුලින් ඉඳන් බැලුවා නම් මේ ඉවරන ගම මේ පට්ට කියන්නේ සුපිරම ගයිඩ් එක කරනවා. කියන්නේ අපේ පොඩි වැරද්දක් වුණොත් ළඟට ඇවිල්ලා ගියා දීලා ලස්සනට කියන ෆොටෝස් ටික ගන්න ගම ගයිඩ් එකයි
ඒක නෙක්ස්ට් ලෙවල්. ඉතින් අපිට වැරදෙනේම ඔක්කොටම කිසිම ප්‍රශ්නයක් නැහැ ඇවිල්ලා සපෝට් කරනවා දැන්. එනකොට පොඩ්ඩක් එක්ස්ට්‍රා කිට්ටයක් දාගෙන මොකද තෙමුණොත් එහෙම ඔයාලා අර පොඩ්ඩක් අර පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක වගේ આવුත් පොඩ්ඩක් කර යන්න අපහසුතාවට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ එනු චේන්ජ් කරගන්න වොෂ්රූම් මම චේන්ජ් ඔක්කොම ඩේට් එක තියෙනවා. නෑ බල වතුර පොඩ්ඩක් කොහොමද දෙනවා නේ. වතුර පොඩ්ඩක් එනවා. වතුර එනවා. අනවශ්‍ය විදිහට ඉන්නේ. ඔව් පොඩි ළමයි වගේ සෙල්ලම් පොඩි වෙන පොඩි අවුලක් තියෙනවා ඒවා. දෙමින් නැතුව තියන්නේ. හරි. එහෙනම් මේ කට්ටියගේ පොඩ ඔපිනියන් අරන් බලන්න. කට්ටියගේ අයිඩියාස් කියන්න. ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එක. සිතික ඉස්තර ටික ඔක්කොම කිව්වා ඉතින් අපේ කට්ටිය. ඒ ටිකම තමයි. මේ ප්‍රභාසයි අපේ ප්‍රභාෂයි ඉන්නවා. සුපිරි එක්ස්පිරියන්ස් එක මේ ඇත්තටම ගයිඩ් කරපු එකෙන් තමයි ඒක ඇත්තටම සුපිරියක් වුණේ. මේ හැමතැනම මේවා කරා ටයිම් එක මේවා කරගෙන එහෙනම් අනිවාර්යෙන් ඇවිල්ලා මේ මෙතෙන්ටම ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ. ඉතින් ඔන්න ඔහොමයි අපේ vlog එක උනේ හික්කඩුවේ ලැබුම් සෆාරි එකට ඇවිල්ලා. ඉතින් තවත් මේ වගේ දවසක අපි අනිවාර්යෙන් හැමදාම කියන්න වගේ ලංකාවේ හොයාගත්තේ නැති දැන් අලුත් දැන් හොයාගෙන අපි ඔයගොල්ලෝගේ තැනට අරගෙන එනවා මේ අපේ YouTube channel එකට අවරහරා. ඉතින් අවසාන වශයෙන් කියනවා අපේ channel එක subscribe කරන්න, Facebook page එක, Instagram page එක, ඒ වගේ අපේ TikTok එක මේ හැම එකක්ම තියෙනවා. හැම එකම notice කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපුවම මම ඔයගොල්ලෝගේ ළඟටම ගෙනගන්න. මේ සෙට් එක හිටියට නැත්තම් අපිට මෙච්චර ආදරයක් ගන්න හරි. ඉතින් අවසාන වශයෙන් තවත් මේ වගේ vlog එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් මම සහන් ගොඩතුංග Travora YouTube channel එක වෙනුවෙන් හික්කඩුව ලැබුණ සභාවේ සිටිනවා. Thank you.